සුහද මගෙලිය නොරා දෙවඟනක් විලසිනා මෙසඳ විත් සිටිනවද මයනතුරු රැකගෙනා මම ඔහුව මුලින්ම අඳුනාගත්තේ මිනුම් දෙපාර්තමේන්තුවේ සැලසුම්කරුවෙක් වශයෙන් ඔහු වැඩ කරන කාලේ. ඒ දවස්වල අපි ගියා මිනුම් දෙපාර්තමේන්තුවේ කිසියම් කලා සංවිධානයක් විසින් කරපු කැකිලි රජ්ජුරුවෝ කියලා නාට්‍යයක් බලන්න ලුම්බින් ළඟාලේ මට මතක හැටියට. එහි අපි දුටුවා බොහොම කඩවසම් තරුණයෝ දෙන්නෙක් හොඳ ප්‍රාංශු දේහධාරී තරුණයෝ දෙන්නෙක් දොරටු පාලයන් දෙදෙනෙකුගේ චරිත රඟපානවා. ඉන් එක්කෙනෙක් ධම්මජාගුල. කෙසේ හෝ වේදිකාවට පැමිණි ඔහු ඊටාම ඉක්මනින්ම වේදිකාව කියන එක තමාගේ රාජධානිය කරගත්තා. ඔහු නාට්‍ය ගණනාවකම ඊට පස්සේ රඟ දැක්වුවා, නාට්‍ය ලිව්වා, අධ්‍යක්ෂණය කළා පමණක් නෙවෙයි. ඊට පස්සේ ඔහු කරපු විශාල මෙහෙවරක් තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෙලා මිනුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නාට්‍යකරණය පිළිබඳ පාඨමාලාව තනිවම වාගේ සකස් කළා. පාරිභාෂික වචන මාලාවක් හැදුවා. ධම්ම කරපු තවත් විශ්මකර්ම වැඩක් තමයි කොළඹ මේ නාට්‍ය පාසලක් පිහිටුවීම. නියත කිසි කෙනෙකුට කරන්න බැරි වෙච්ච වැඩක්. මේකෙන් දැන් අපි නිෂ්පාදකයෝ වටේ නළුලියෝ අනිකුත් අදාළ ශිල්පීන් බිහි වුණා, පුහුණු වුණා. නමුත් ධම්ම රංග ශිල්ප ශාලිකාව කියලා ලයනල් වෙන්ට් නෘත්‍යාගාරයේ ආශ්‍රිතව එහි ඒ බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඔය ශාලිකාව පටන් ගත්ත රංග ශිල්ප ශාලිකාව 1972 නැත්නම් 73 මට මතක හැටියට. What I mean by television drama here are those programs produced for the television medium that basically focus on stories with characters in conflict and transition, where the viewers become involved and concerned with the fate of the characters depicted. From the inception, the ITN included foreign teledrama serials in its daily fare. Most of these were action teledramas. The basis of the action show is movement. Bongko paling kedua nih. මේ සූරසේන කොළඹ ඉඳලා එන ගමන්මයි.
සූරසේන දැක්ක කල්. කී කාලෙකින් හරි දැකගත්තා ඉතින් මදිද? හොඳ බෝලේ පිටුකුත් හම්බෙලා ගමට එනකොටම මං හදාගත්තා පොඩි ළමා සමාජයක්. සූර ළමා සමාජය කියලා. ඉතින් කොහොමද ජයද? ජයත් පරාජයක් අපි දන්නේ නැහැ. ඔහේ ඉතින් ඉන්නවා මිස. මොකෝ සරානිකන් තෝන්තුෙන් වගේ නෑ නිකන් හාන්සිලා උන්නු ගමන් නිින්ද යාගෙන ආවා. කෝසිලි නක්කා මේ දැන් හිටියා. තේගිරිස් තාම ආවේ නැහැ. රූපවාහිනී මාධ්‍යයට ධම්මජාගොඩගේ දායකත්වයේ සුවිශේෂයි. අද ඉතාමත්ම ජනප්‍රිය වචනයක් බවට පත් වෙලා තියෙන ටෙලිනාට්‍ය කියන වචනය පවා නිර්මාණය කළේ ධම්මජාගොඩ. ඇත්ත වශයෙන්ම ඔහු ටෙලිනාට්‍ය වචනය නිර්මාණය කළා පමණක් නෙවෙයි ටෙලිනාට්‍ය කලාව නව මම්පෙතකට පිවිසවන්නටත් ඒ දේශීය අනන්‍යතාවයෙන් යුක්ත කිරීමටත් උත්සාහයක යෙදුණා. ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍ය නිර්මාණය සසර නැමැති ඒකාංග ටෙලිනාට්‍ය. ඊට පසු ඔහු මේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් පිරිසක් බිහි කිරීම සඳහා ඉතාමත්ම හොඳ පියවරක් හැටියට ඔහු ගත්තේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රූපවාහිනිය සඳහා නිෂ්පාදනය කිරීම. ඒ අනුව ඔය කැලණිපාලම පරාස හුණුවටේ කතාව ආදී එවකට ඉතාමත්ම ජනප්‍රිය සහ උසස් මට්ටමේ තිබුණු තවත් බොහෝ නාට්‍ය රසක් විශේෂයෙන් ඉදිරිය සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය මේවා සියල්ලම රූපවාහිනී මාධ්‍යයට නැගුවා. 5, 4, 3, 2. ඉරසිරිතත් පවසමු අපේ මුනිදුගේ ප්‍රතිබැතියෙන් සිත පහදාගනි නැබයි ඉරසිරිතත් පවසමු අපේ මුනිදුගේ ප්‍රතිබැතියෙන් සිත පහදාගනි පොසත් සඳ ඉරිමේද වරුම කුමරුම සබාපාරමී රකිමින් දැඩි කොට මරුවා බියස වූ නොබියව ධම්මජාගොඩ ඉතාමත්ම සුවිශේෂ මෙහෙවරක් කර තවත් අංශයක් තමයි ගැමි රඟ මඩල නැමැති වැඩසටහන ඔස්සේ මේ රටේ දේශීය නැටුම් ගැයුම් වැයුම් සහ ගමේ කලාවන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මුළු මහත් ජනතාව අතර පත් කිරීම. මේ ලංකාවේ හොරණ හික්කඩු ආදී ප්‍රදේශවල එලිමහන් රංගපීඨවල කැමරාගත කෙරුණා. ඒ ඔස්සේ අපේ ගැමි කලාව රූපවාහිනී මාධ්‍ය තුලින් රටට දැක ගන්නට ලැබුණා. හොඳම රූපවාහිනී වාර්තා ටෙලිනාට්‍ය සඳක කතාවක් වාර්තා නාට්‍ය අධ්‍යක්ෂණය කළ ධම්ම ජාගොඩ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩොකියු ඩ්‍රාමාව එනම් සඳක කතාවක් නිර්මාණය කළා. එය ඒකාංග ටෙලිනාට්‍යයක්. ඒ සඳහා විෂය කරගත්තේ මේ රටේ වරක් ඇවිල ගිය එක්තරා විදිහක ජාතිවාදී ප්‍රශ්නයක් ඒ සත්‍ය පසුබිම නිරූපණය කරමින් ඩොකියු ඩ්‍රාමාවක් නිර්මාණය කළා. ඒක තමයි ලංකාවේ ප්‍රථම ඩොකියු ඩ්‍රාමාව. ධම්ම තෝරාගත්තේ නාට්‍ය ක්ෂේත්‍රයයි. නළුවෙක් හැටියට, රචකයෙක් හැටියට, නිෂ්පාදකයෙකු හැටියට.
නමුත් ධම්මගේ මා දකින සුවිශේෂ ලක්ෂණය තමයි ඔහු නාට්‍ය ක්ෂේත්‍රයේ තමාගේ ශිල්පය ප්‍රගුණ කර ගැනීමේදී ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පමණක් නැත්නම් මේ ශිල්පයට පමණක් කොටු වුණේ නැහැ. අපි පොලිසිය ඔත්තුකාරයෝ නෙවෙයි. අපි තමයි මඩොල් දිගේ එහා පැත්තේ ගොවිතැන් කරන්නේ. අපි හිතුවේ මේකේ මලයක් එක්කින්නවයි කියලා. ඇවිදින ගින්න. මේ තියෙන ගිනි හට්ටිය. මමයි මේක කළේ. ප්‍රේමසිරි සහෝදරයත් එක්ක මට කාරණාවක් කතා කරන්න තියෙනවා. මොකද්ද? ප්‍රේමසිරි සහෝදරයාගේ කුමාරි මල්විනගේ සම්බන්ධය ගැන. ඒ සම්බන්ධය ගැන? මොකද්ද? ඒක අපිට අනුමත කරන්න බෑ. අනුමත කරන්න කියලා මම කියන්නේ. ඒක මගේ පුද්ගලික වැඩක්. ව්‍යාපාරයෙන් තොර වූ පුද්ගලික ජීවිතයක් අපිට නැතේ කියලා සහෝදරයම නේද අපිට කියලා දුන්නේ. අර බයා ගන්නවා. මගෙන් ඉගෙනගෙන මට මොකන්නන්න එනවා. නෑ සහෝදරයා. සහෝදරයට අමතක වුණ දෙයක් මතක් කරලා දුන්නා විතරයි. මට පැහැදිලි වුණු කරුණක් තමයි සිනමා මාධ්‍යයේදී සම රංග කුශලතාවය අනුහුරු කර ගැනීමට ධම්ම තුල කිසියම් පැකිලීමක් තිබුණා. නමුත් මෙන්න මේක තමයි කනගාටුදායක කරුණ. මා විසින් අධ්‍යක්ෂණය කරන ලද එහෙත් නිම කිරීමට නොහැකි වූ මංමුලාවල් නැමැති චිත්‍රපටයේදී ධම්ම මේ නුහුරු බව ජයගත්තා කියලා. මං හිතන්නේ ඔහු එහිදී පළ කළ විශිෂ්ට රංග කුශලතාවය සිනමා කැමරාව ඉදිරියේ ඔහු කළ දක්ෂ රංගපෑම මෙරට ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට නොලැබීම අප කාගේත් අවාසනාවක් අභාගයක් වරට සලකනවා. මේ හැම දෙයකටම වඩා මං හිතන්නේ යම් දවසක මෙරටේ පොදු රසිකයින් අතර ධම්ම ජාගොඩ මතකයේ ජීවත් වනවා නම් ඒ මතකයේ ජීවත් විය යුත්තේ අද මෙරට වඩාමත්ම ජනප්‍රිය වූත් වඩාත් ව්‍යාප්ත වූත් විනෝද මාධ්‍ය වන්නා වූ ටෙලිනාට්‍ය මෙරට හඳුන්වා දුන් පුද්ගලයා හැටියටයි. ආයුබෝවන්. දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ අත්හදා බැලීමේ රූපවාහිනී නාට්‍යයක්. සුහද මගෙලිය නොරා චන්දරේ චන්දරේ සර් චන්දරේ මේ එනවාක පොඩ්ඩක් පණිවිඩයක් දැනගන්න. මොකද සර් හදිස්සි? ඇත්තද මේ මාළුකපනේ ජොන් අයියා පුතා මැරලා කියන්නේ? මං හිතන්නේ රූපවාහිනිය මුල් කරගෙන ටෙලිනාට්‍ය මුල් කරගෙන හරවත් අත්දැකීමක් උසස් රසයක් sannivedana කළ හැකි යන විශ්වාසය එල්බගෙන ධම්ම ජාගොඩ මේ ටෙලිනාට්‍ය මෙරට ස්ථාපිත කළා, හඳුන්වා දුන්නා. ඔහු විසින් ඇති කළ ඒ පරමාදර්ශ ඒ ප්‍රමිතීන් අදත් මෙරට ටෙලිනාට්‍ය කලාවට කිසියම් පූර්වාදර්ශයක් පරමාදර්ශයක් ගෙන දෙන බව ටෙලිනාට්‍ය නිර්මාණයේ නියැලී සිටින මමත් ගෞරවයෙන් පිළිගත යුතු සත්‍යයක්.
ගම්බීර මගේ පිය නාරවර ගෙන්මේ හසුන ලැබුණි මේවර පෙම්බරියනි මෙනුවර හැර පෙම්බරියනි මෙනුවර හැර යන්නට සිදු විය සියපුර යන්නට සිදු විය සියපුර කමලාලෝ කොමලානුව දැකලා යන්නට රූපල් කමලාලෝ කොමලානුව දැකලා යන්නට රූපල් එකලා තන සීලානුව එකලා තන සීලානුව ඕලාවතනය ආදරේ නිකලාසන සීලානුව නිකලාසන සීලානුව ඕලාවසනුය ආදරි විනා පුන් සඳසේ බබලනා සිරියා කුමලියේ රැගෙනා දැන් මලනුවේ හසුනා එනම් තෝලිය නොමවන්නේ සංගනක විලසට වේදවනති සංගන වේනම් තෝලිය නොමවන්නේ වැවගන්ට අඹුවට වේද මත වාසනාව වැවගන්ට අඹුවට වේද මත වාසනාව කැන්දාගෙන යත් අත මතවනු මෙපම කැන්දාගෙන යත් අත මතවනු Mama panasami sindau ke kella se tapen maniya palate sindau ke kella se tapen maniya palate da mage me vidyata අවසර නැතුව ඇතුළු තා කවුද පහා පිළිතුරු දෙව නැතවත් මේ දීපාරෙන් තාගේ සිදුරු කරමි ධම්මජාගොඩ කියනකොට මං හිතන්නේ සිංහල වේදිකාවේ වෙනමම ආයතනයක්. ඒ කියන්නේ ඔහුටම විශේෂ වූ ඔහුගේම අනන්‍යතාවක් වේදිකාවේ තිබුණා. දැන් ඔහු අතීතය හදාරලා අතීතයෙන් බොහෝ දේවල් ගෙනාවා වත්මනට. දැන් බොහෝ විට තියෙන සිරිතක් තමයි සමහර විට අතීතය අත්හරිනවා, කෙලිම බදා ගන්නවා වත්මන. තවත් කොටසක් වත්මන එහෙම් පිළිම අමතක කරලා බදා ගන්නවා අතීතය. නෑ මොහු මේ දෙපැත්තෙම පය තියාගෙන හිටියා. මේ පය තියාගෙන හිටියේ එකෙන් ඔහුට පුළුවන් වුණා අතීතයේ යම් කිසි හොඳ දෙයක් තිබුණා නම් ඒ හොඳ දේ ගේන්න. හැමතිස්සෙම අතීතය වර්ණනා කර කර හිටියේ නෑ. ඔහු දැනගෙන හිටියා කොහොමද වත්මන නාට්‍ය ලෝකයේ ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද? අලුතෙන් ඇති වෙලා තියෙන ධර්මතා මොනවද? ඒවා ඇඳගෙන අර අතීතයත් එක්ක සම්බන්ධ කළා. සමහර විට හිතෙනවා ඔහුගේම ඔහුටම අනන්‍ය වූ නාට්‍ය කලාවක් හදුවද කියලා. කතා පුවතේ ඇතේ සැඟවී මනා අරුතක් මිල අමිල මේ කතා පුවතේ ඇතේ සැඟවී මනා අරුතක් බොහෝ විට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ ගාක් අය යන්තම් පුළුවන් නම් මම තමයි දන්නේ. මට එහා දන්න කෙනෙක් නැහැ. නමුත් ධම්ම ළඟ එක නෙවෙයි තිබුණේ. ධම්ම පුදුම නිහතමානීත්වයක් තිබුණා. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. ධම්ම මගේ දෑවැද්දු කියන නාට්‍යය රඟපෑවා. දැන් ඒ රඟපානකොට ඔහු ඉතා ප්‍රවීණ නිෂ්පාදකයෙක්. ප්‍රවීණ නළුවෙක්. ඉතින් සාමාන්‍ය සිරිතක් තිබෙනවා. මම උපදෙස් දෙනවා නළුවත් එක්ක කතා කරලා නාට්‍යයක් රිහර්ස් කරනකොට නැත්තම් පුහුණු වෙනකොට. ඉතින් ධම්මත් එක්ක මම පොඩ්ඩක් කතා කරලා කිව්වා ධම්මට දැන් ඉතින් කරන්න කියලා. නමුත් වේදිකාවේ දැන් ඒ රිහර්සල් බිමේ ਉਹ කිසිවක් නොකර ඉන්නවා. මම පරහුවේ ඇයි කියලා. නෑසක තුහම කියලා බෑ අනිත් අයට වගේ මට කියන්න. අද මම නිෂ්පාදකයෙක් නෙවෙයි. අද මම සුගත්ගේ නළුවා. ඒ නිසා මට කියන්න. ඉතින් මේ වගේ නිහතමානීත්වයක් ඉතා අමාරුයි ඉස්සරන්න. අත් වශයෙන්ම අපිට සිංහල නාට්‍ය කලාවට නැති වුණයි කියන්නේ සිංහල නාට්‍ය කලාවට වෙච්ච විශාලම පාඩුවක්. මොකද ධම්ම කෙනෙක් ආයිත් හදන්න බෑ. නළුව ඇති වෙන්න පුළුවන්, නිෂ්පාදක ඇති වෙන්න පුළුවන්. නමුත් එක ධම්මයි හිටියේ. ආයි ධම්ම තවත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ පාඩුව පරිමහන එක නම් මම හිතන්නේ නැහැ ලේසි කියලා. නමුත් මෙන්න මේක අපිට කරන්න පුළුවන්.
ඔහු කොහෙද යන්න ගියේ? ඔහු මොකද්ද කළේ වේදිකාව මත? කොහොමද ඔහු අතීතයේ වත්මනට ගෙනාවේ? ඒතර වත්මන පෝෂණය කළේ කොහොමද? ඒවෙන් ඉගෙන ගන්න. මම හිතන්නේ ඒ ඉගෙන ගන්න එක තමයි ධම්මට කරන්න පුළුවන් ලොකුම අපිට කරන්න පුළුවන් ගෞරවය.